පංච් එම්බ්‍රොයිඩරියෙන් කරන නිර්මාණයේ දෙවෙනි කොටස තමයි ඔයා මේ දකින්නේ. මේ තියෙන්නේ හොඳ පිටපැත්ත. අපි දැන් එම්බ්‍රොයිඩරි රාමුවෙන් නිර්මාණය අයින් කරගමු. තියලා වැඩි රෙදි කොටසම කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ වැඩිපුර තියාගත්ත රෙදි කොටසට මම මෙන්න මේ විදිහට වටේටම කැපුම් ටිකක් දාගන්නවා. මේ කපපු කොටස් ටික මම අනිත් පැත්තට අන පිටපැත්තට කියලා අලව ගන්න තමයි හදන්නේ. ඔයාට මේකට රෙදි අලවන ඕනම ගම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් සම්පූර්ණයෙන් මම මේ කොටස් ටික අලවගෙන ඉවරයි. නිර්මාණයේ පිටිපස කොටස සම්පූර්ණ කරගන්න අපිට ෆෙල්ට් රෙදි ඕනි වෙනවා. මේ තියෙන්නේ මේ ෆෙල්ට් රෙදි කොටසකින් කපාගත්ත රවුමක්. කලින් වගේම රෙදි අලන ගම් වලින් මම මේ කොටසත් අලවලා සම්පූර්ණ කරගත්තා. ඔන්න දැන් නිර්මාණය කරලා ඉවරයි. ඔයාට පුළුවන් ද කියන්න මොකක්ද මම මේ නිර්මාණය කරේ කියලා? ඔයාගේ ටේබල් ක්ලොත් සවුත්තු නොවෙන්න මෙන්න මේ විදිහට ටී කප් එක තියන්න පුළුවන් මග්ගක් එකක් තමයි මම මේ හදලා පෙන්නන්නේ. ඔයාගේ ගෙදර ලස්සන කරගන්න වගේම ව්‍යාපාරයක් විදිහටත් මේ මග්ගක් හදන්න පුළුවන්. අලුත් නිර්මාණයක මුල ගැහෙනකම් ඔයාට සුබ දවසක්.